හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලා අද සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න ඉතින් ඔයාලට අදත් ගෙනල්ලා තියෙනවා තවත් සුපිරි ටෙක් සම්බන්ධ වීඩියෝ එකක්. හරි යාළුවනේ ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයගලගේ PC setup එකේ තියෙන monitors ගැන. ඉතින් යාළුවනේ මේ monitors ගත්තාම මේවා තියෙනවා resolution සහ refresh rate කියලා දෙකක්. ඉතින් යාළුවනේ මේ දෙක අපිට ඉතාමත් වැදගත් වෙනවා gaming වලදී සහ අනිකුත් දේවල් වලදී. ඉතින් ඔයගොල්ලෝ සමහර විට මේ ඔයගොල්ලන්ගේ මොනිටර් එකේ සපෝට් කරන මැක්සිමම් රෙසලූෂන් එක සහ රිෆ්‍රෙෂ් රේට් එකට වඩා අඩුවෙන් ඔයගොල්ලන්ගේ සිස්ටම් එකෙන් සිලෙක්ට් කරලා තියෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයගොල්ලන්ට වෙන්නේ ඔයගොල්ලන්ගේ ගේම් වල ස්මූත් ගතිය අඩු වෙන්න පුළුවන්. එතකොට ගේම් එකේ ක්වොලිටි අඩු වෙන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ මොනිටරෙන් බලන්න පුළුවන් ෆුල් ක්වොලිටි එකෙන් ඔයගොල්ලන්ට එතකොට ඔයගොල්ලන්ගේ වීඩියෝ අවුට්පුට් එක ගන්න බැරි වෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි බලන්නේ කොහොමද මේක හරියටම ඔයගොල්ලන්ගේ මොනිටර් එකට මැච් වෙන්න ඇඩ්ජස්ට්මන්ට් කරගෙන ඔයගොල්ලෝගේ මොනිටර් එකේ වීඩියෝ ක්වොලිටි එක එන්හෑන්ස් කරගන්න කියලා. හරි යාළුවනේ ඉතින් අද අපි වීඩියෝ එකට ගිහලා බලමු කොහොමද මේ රෙසලූෂන් එක සහ රිෆ්‍රෙෂ් රේට් එක හරියටම ඇඩ්ජස්ට් කරගන්න කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි යාළුවනේ ඉතින් මේක ඔයගොල්ලන්ට කරගන්න ක්‍රම දෙකක් තියෙනවා. මම ඔයගොල්ලන්ට පළවෙනි ක්‍රමයේ විදිහට මෙන්න මෙතන මේ සර්ච් බාර් එකට ගිහලා ඔයගොල්ලෝ මෙතන සර්ච් කරගන්න display resolution කියලා මෙතන සර්ච් කරගන්න. එතකොට මේ වගේ system setting කියලා ඔයගොල්ලන්ට එකක් පෙන්නනවා. ඔයගොල්ලෝ ඒකට යන්න ඉස්සෙල්ලාම ඒකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ display setting වලින් open වෙලා තියෙනවා. මෙතන display resolution කියලා එකක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේක දැන්ට select වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්නවා default මේ විදිහට resolution එකක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් 1224 ගුණ කිරීම 768 කියලා මේ විදිහට වැටලා තියෙනවා. ඉතින් යාළුවනේ මේක ඔයගොල්ලන්ට මේ විදිහට අප් කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ මේක අප් කරනකොට out of range කියලා එකක් මැසේජ් එකක් ආවොත් ඔයගොල්ලෝ මොනිටරේ ඕෆ් වෙලා ඒ රෙසලූෂන් එක ඔයගොල්ලන්ගේ සපෝට් කරන්නේ නැහැ ඔයගොල්ලන්ගේ මොනිටර් එකේ. ඉතින් යාළුවනේ එහෙම එකක් ආවනම් ඒකට පල්ලෙහා තියෙන වැඩ කරන රෙසලූෂන් එක ඔයගොල්ලෝ දාගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේකේ ෆුල් ක්වොලිටි එකෙන් ඔයගොල්ලන්ට මේවා කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අපි දැන් බලමු කොහොමද ඔයගොල්ලන්ගේ රිෆ්‍රෙෂ් රේට් එක හරියට සිලෙක්ට් කරගන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ මේ ඩිස්ප්ලේ සෙටින් ටැබ් එකෙන් ඔයගොල්ලෝ ටිකක් පල්ලෙහාට යනකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඇඩ්වාන්ස් සෙටින් කියලා ටැබ් එක. ඔයගොල්ලෝ ඒක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඇඩ්වාන්ස් ඩිස්ප්ලේ සෙටින් කියලා මේ විදිහට මෙතනින් ඔයගොල්ලන්ට ඩිස්ප්ලේ එක සිලෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඩිස්ප්ලේ එක ගැන පොඩ්ඩක් අපිට විස්තර ටිකක් තියෙනවා. දැන්ට සිලෙක්ට් කරලා තියෙන රෙසලූෂන් එක. ඊට පස්සේ දැන්ට සිලෙක්ට් කරලා තියෙන රිෆ්‍රෙෂ් රේට් එක වගේ බිට් වගේ ඒවා අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. මේකෙන් ටිකක් ඔයගොල්ලන්ට පල්ලෙහාට යනකොට බලා ගන්න පුළුවන් මෙන්න තියෙනවා රිෆ්‍රෙෂ් රේට් එක. ඉතින් ඔයගොල්ලෝ මෙතන තියෙනවා drop down එක. ඔයගොල්ලෝ මේක සිලෙක්ට් කරලා ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ කැමති රිෆ්‍රෙෂ් රේට් එක සිලෙක්ට් කරගන්න. ඉතින් යාළුවෝ කැමති එක සිලෙක්ට් කරගන්න බෑ එහෙම කිව්වට. මොකද ඔයගොල්ලන්ගේ මොනිටරේ සපෝට් කරන මැක්සිමම් එක විතරයි මෙතනට අපිට දාගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ අලුතෙන් මොනිටර් එකක් ගත්තා නම් මේක ඔයගොල්ලෝගේ බොක්ස් එකේ වගේ ගහලා තියෙන්න පුළුවන් කීයද මැක්සිමම් අපිට දාගන්න පුළුවන් කියලා. ඉතින් මම මොනිටරේ රිෆ්‍රෙෂ් රේට් එක දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් ඔයගොල්ලන්ට මම කියා දෙන්නම් කොහොමද මේක දැනගන්නේ කියලා. ඉතින් මේක දැනගන්න නම් අපිට තියෙන්නේ ඔයගොල්ලන්ට මම කලින් රෙසලූෂන් බලනකොට කිව්වා මේ එකෙන් එකකට දාලා බලන්න out of range එන්නේ කොයි තැනේද එතනින් අඩු එක දාන්න කියලා. ඒ කියන්නේ දැන් මම ඔයගොල්ලන්ට පොඩ්ඩක් කියා දෙන්නම්. දැන් 100 දී out of range කියලා එනවා කියන්නේ. ඊට පස්සේ අපි දාන්න ඕනේ 84. දැන් මෙහෙම දාගෙන යනකොට 100 දී out of range ආවා. 100 දානකොට. ඊට පස්සේ අපි 84 තමයි සිලෙක්ට් කරලා තියන්න ඕනේ. ඒක තමයි අපිට ෆුල්ම දාන්න පුළුවන් රිෆ්‍රෙෂ් රේට් එක. මම ඒ out of range එන මැසේජ් එක ඔයගොල්ලන්ට දැන් දාන්නම් ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එකේ මේ ෆොටෝ එක. ඉතින් ඔයගොල්ලන්ට මෙතනින් මැක්සිමම් මට නම් 75ට දාන්න පුළුවන්. මම ඔන්න දාලා පෙන්නන්නම්. 75ට දැම්මට පස්සේ මෙන්න වගේ keep change කියලා මේ විදිහට පොඩි මැසේජ් එකක් එනවා. මේක ඔයගොල්ලෝ keep change දෙන්න. ඊට පස්සේ මේ resolution එකට මේක lock වෙනවා. resolution එක නේ Adobe පැටලෙනවා. refresh rate එකට මේක lock වෙනවා. හරි යාළුවනේ දැන් අපි බලමු කොහොමද දෙවෙනි ක්‍රමයට මේ දෙකම adjust කරගන්න කියලා. ඉතින් යාළුවනේ මේක කරන්න ඔයගොල්ලන්ට Nvidia හරි graphic card එකක් තියෙන්න ඕනි වක් හරි. ඉතින් ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම right click කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන තියෙනවා Nvidia control panel කියලා option එක. ඔයගොල්ලෝ එකට යන්න ඉස්සෙල්ලාම හරි ඒක ඕපන් වුණාට පස්සේ මෙන්න වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි අපිට ඉස්සෙල්ලාම බලා ගන්න පුළුවන්. මේක ඔයගොල්ලන්ට පුළුවන් බලා ගන්න මෙතන display කියලා ටැබ් එකේ change resolution කියලා එකක් බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ඒකට ඉස්සෙල්ලාම යන්න. ඒකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට මේ විදිහට choose the resolution කියලා ටැබ් එක මේ විදිහට මෙතනින් පුළුවන් අපිට resolution එක මාරු කරගන්න. මෙතනත් අපිට අර වගේම resolution ටිකක් තියෙනවා. මෙතනත් ඔයගොල්ලන්ට අර out of range කතාවෙම මේකත් ගොඩ දාගන්න පුළුවන්.
මෙතන ඔයගොල්ලෝ මේ රෙසලූෂන් එක චේන්ජ් කරලා මෙතන ඇප්ලයි දුන්න ගමන් ඔයගොල්ලන්ගේ රෙසලූෂන් එක චේන්ජ් වෙනවා. ඊට පස්සේ මේක මෙහා පැත්තෙන් කොට බලා ගන්න පුළුවන් මෙතන රීෆ්‍රෙෂ් රේට් එක මෙතනින් චේන්ජ් කරගන්න පුළුවන්. මෙතනින් අපිට මෙතන 85ට තමයි මේ දාගන්න පුළුවන් උපරිම. මොකද ග්‍රැෆික් කාඩ් එකේ සපෝට් කරන්නේ මම හිතන්නේ 85ට තමයි මීට වඩා බෑ. උගලන්ට මීට වඩා හොඳ ග්‍රැෆික් කාඩ් එකක් තියෙනවා නම් මීට වඩා දාගන්න පුළුවන්. ඉතින් මේකත් ඔයගොල්ලන්ට මේ විදිහට දාලා මේ ඇප්ලයි කියන එක ඔයගොල්ලන්ට ක්ලික් කරගන්න පුළුවන්. හරි යාළුවනේ ඉතින් ඔන්න ඒ විදිහට තමයි අද අපේ PC එකේ රෙසලූෂන් එක සහ රීෆ්‍රෙෂ් රේට් එක වෙනස් කරගන්නේ. ඉතින් යාළුවනේ මේක වෙනස් කරාට පස්සේ ඔයගොල්ලන්ට ලොකු වෙනසක් බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ වීඩියෝ ක්වොලිටි එකේ. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එකත් පල්ලෙහාන් කමෙන්ට් කරගෙන යන ගමන්ම ඔයගොල්ලෝ මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ එකට ලයික් එකක් දාගෙන තියාගන්න. එහෙනම් මම තවත් වීඩියෝ එකකින් මේ වගේ තවත් දවසක එන්නම්. එහෙනම් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.